සුබ දවසක් වේවා හැමෝටම. ගම්පහ ඉදිගොල්ල නැනසල මධ්‍යස්ථානයේ අපි හැමෝටම සතුටුදායක සහ ඉතා ගෞරවනීය අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ අවස්ථාව ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න තමයි සැරසෙන්නේ. අපි බලමු මේ අවස්ථාව මොකක්ද කියලා. 2026 මාර්තු 24 වන දින ශ්‍රී ලංකා පදනම් ආයතන සෙවනාගාරයේදී ගරු ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් තුමාගේ සුරතින් ඉදිගොල්ල නැනසල ඩිජිසවි සෙන්ටර් ලෙස විරුද්ධාවලිය ලැබුවා. අපි අභිෂේක ලැබුවා. ඉතින් මේක අපිට විශේෂ අවස්ථාවක් වෙනවා. ඉතින් මේකත් සමග අපිට ඉදිරියේදී අපගේ ප්‍රජාවට මෙන්න මේ නව තාක්ෂණයේ දොරටු විවර කරන්නට අවස්ථාව ලැබෙනවා. අපගේ සේවාවන් තවත් පුළුල් කරන්නට අවස්ථාව ලැබෙනවා. අලුත් ලෝකයේ තියෙන AI තාක්ෂණය, රොබොටික්ස් වගේ විෂයන් එක්ක ඒ වගේම ජාතික මෙහෙවරක් කරන්න අපිට අලුත් අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් 2005 වර්ෂයේදී අපි නැනසල මධ්‍යස්ථානයක් විදිහට ආරම්භ කරලා පසුව නැනසල LK ලෙස LK ඩොමේන් රෙජිස්ට්‍රි ආයතනය යටතේ අපි සමබල ගන්නමින් මේ ලැබුණු අවස්ථාව තවත් මහඟු අවස්ථාවක් අපිට. දැන් අපි ඉදිගොල්ල නැනසල ඩිජිටල් සෙන්ටර් ලෙස තවත් ඉදිරියට පාදවල තියෙනවා. ඇත්තෙන්ම කියන්න සතුටුයි ගම්පහ දිස්ත්‍රික්කයේ පුරා විහිදී පැවතින අපගේ ආදරණීය දූ දරුවන්ටත් ප්‍රජාවටත් ඉතා සතුටු සිතින් කියන්නේ වර්තමාන රජයේ ඉදිරි ඩිජිටල් තාක්ෂණ ව්‍යාපෘති යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පුරාවට මෙන්න මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ මධ්‍යස්ථාන දෙකකට පමණයි. ඉතින් මෙන්න මේ අවස්ථාවෙන් අභිෂේක ලැබුවේ ඉදිගොල්ල නැනසල අප මධ්‍යස්ථානයත් ඉනුවන්ගොඩ යටියන නැනසල මධ්‍යස්ථානයත් පමණයි මේ අවස්ථාව උදා කරගෙන තියෙන්නේ. ඉතින් අප මධ්‍යස්ථාන දෙක එකතු වෙලා ඉදිරියේදී මේ ගම්පහ දිස්ත්‍රික්කයේ පුරා විහිදීලා පැවතින ඔබ සියලු දෙනාටම නව තාක්ෂණයේ නිම්වල්ලු විවර වන අලුත් ව්‍යාපෘති රාශියක් ගෙනෙන්නට සූදානමින් සිටිනවා. මෙම ජාතික ව්‍යාපෘතිය හා සම්බන්ධ වීමට අපිට අවස්ථාව ලබා දුන්න LK ඩොමේන් රෙජිස්ට්‍රි ආයතනයේ විධායක අධ්‍යක්ෂක මහාචාර්ය ගිහන් ඩහෙස් මහතාටත් foundation.lk ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා ගරු අනෝජා ජයවික්‍රම මහත්මියටත් ඒ වගේම නැනසල ඩිජිසවි සෙන්ටර්ස් වගේම මේ ඩිජිසවි සෙන්ටර්ස් ව්‍යාපෘති කළමනාකාරී ගයිනි පෙරේරා මහත්මියටත් ඒ වගේම මේ සියලුම ව්‍යාපෘති හා සම්බන්ධව කටයුතු කරන එම ආයතනයන් වල ඉන්න සියලුම කාර්ය මණ්ඩලයටත් මාගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. ඉතින් මේ යටතේ ඉදිගොල්ල නැනසල අප මධ්‍යස්ථානයත් එක්ක ඉදිරියේදී එකතු වෙන ආදරණීය දූ දරුවන්ටත් මේ දක්වා අපත් එක්ක එකතු වෙලා හිටපු ආදරණීය දූ දරුවන්ටත් විශේෂ අවස්ථාවන් උදා වෙනවා. ඉතින් අපගේ නව පාඨමාලාවත් සමග සම්බන්ධ වෙන හැමෝටම මේ නව තාක්ෂණයේ ජාතික ව්‍යාපෘතිවල ඒ අවස්ථාවන් මේ භාග්‍යයන් ලබා ගන්න අවස්ථාව සැලසෙනවා. ඉතින් ඒ අලුත් ව්‍යාපෘතිත් එක්ක එකතු වෙලා ඔබ අනාගත ලෝකයට අපේ රටට ලෝකයට මේ තාක්ෂණයෙන් සවිබල ගැන්වුන අනාගත පරපුරක් බිහි කරන්නට අපිත් එක්ක එකතු වෙන්න කියලා ඇරවුම් කරනවා. ඒ වගේම නැනසල ආරම්භයේ සිට මේ දක්වා අපිත් එක්ක එකතු වෙලා හිටපු සියලුම අපගේ ආදරණීය දූ දරුවන්ට, ඒ දෙමාපියන්ට, ඒ වගේම අපට සුබ පතන්නම් සියලු දෙනාටමත් අප සැමග අත්වල බැඳගෙන ඉදිරියට යන්නට ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ඔබ සැමට සුබ දවසක් වේවා.